හෙලෝ කොහොමද ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් අද vlogmas series එකේ 8 වෙනි දවස. ඒ කියන්නේ දෙසැම්බර් 8 වෙනිදා. ඉතින් අද බලමු කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. ඉතින් අද සතියේ පළවෙනි දවසේ හින්දා වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. ඒ වගේම ඔයාලා කවුරු හරි මගේ channel එකට අලුත් නම් මම vlogmas series එකේ දවස් 7ක් දැනට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් දිගටම මාත් එක්ක ඉන්න. එහෙනම් බලමු අද කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. ඉතින් අද බස් එකේ තමයි වැඩට යන්නේ. මොකද ඊයේ රෑ වෙනකම් මැහුවමම. ඉතින් එහෙම තමයි අපි ප්ලෑන් කරන විදිහට හැමදේම වෙන්නේ නැහැ. මං අද උදේ ජිම් එකට යනවත් කියලා හිතන් හිටියේ. මොකුත් කරගන්න හම්බුනේ මට නිින්ද ගියා. ඉතින් ඉක්මනට ඇඳගෙන 9ට කලින් ඔෆිස් එකට එන්න ඕනේ හින්දා බස් එකේ ඔෆිස් එකට ආවා. ඉතින් ඔයාලට මගේ මූණෙම පේනවා ඇති කිසිම ප්‍රෙෂ් ගතියක් නැහැ. බස් එකේ එනවා කිව්වහම එහෙම තමයි. ඒ වගේම ඉතින් ජිම් එකට ගිහිල්ලා ඔෆිස් එකට ගියාම තියෙන ඇක්ටිව් බව නැහැ. ඉතින් අද මට වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් මං හිතුවා වැඩ ටික ඔහොමම පටන් ගන්න ඕනි කියලා. ඔක්කොටම කලින් චෙක් කරන්න ඕනේ සෙනසුරාදා යද්දි මම ලියලා ගිය ලිස්ට් එක මොකක්ද කියලා. එතකොට මට ලින්ක් එක හොයාගන්න හරි ලේසියි. වැඩ ටික පටන් ගන්න කලින් මට පොඩි මොටිවේෂන් එකක් ඕනේ වුණා. මොකද නිදිමත ගතියක් තාම තියෙනවා. ඉතින් මං හිතුවා කෝපි එකක් හදාගත්තොත් හොඳයි කියලා. මම ගොඩක් වෙලාවට කෝපි බොන්න කැමතියි. තේ කෝපි තමයි ගොඩක් වෙලාවට බොන්නේ. ඉතින් කෝපි එකක් හදාගත්තාම ටිකක් හොඳ එනර්ජි එකක් හම්බ වෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මේ Nescafe පොඩි පැකට් එක දාලා ෆ්‍රෙෂ් මිල්ක් දාලා තමයි බොන්නේ. සීනි දාන්නේ නැහැ. සීනි දාන්නේ කලාතුරකින්. ඒත් මම මේ ටිකේම සීනි ගත්තේ නැහැ. සීනි ඇත්තටම ඕනේ නැහැ. අර කෝපි වල තියෙන රසයි කිරි ෆ්‍රෙෂ් මිල්ක් වල තියෙන රසයි හරි ගානට එනවා සීනි නැතුව බිව්වහම. ඉතින් ගොඩක් අය කැමති නැහැ සීනි නැතුව බොන්න. ඒ වුණාට ඒකට පුරුදු වෙච්ච කෙනෙක් නම් ඇත්තටම දන්නවා එහෙම බිව්වහම තියෙන රස. ඇත්තටම සීනි කියන්නේ ඇබ්බැහියක්. ඉතින් ඒකෙන් අයින් වෙනවා කියන්නේ අපිට ලෙඩ ගොඩකින් බේරෙන්න පුළුවන්. ඉඳලා හිටලා ඉතින් බීවට කමන්නේ. ඒ වුණාට ඉඳලා හිටලා වුණත් ඇබ්බැහි වුණොතින් ඒක නවත්තන්න ටිකක් අමාරුයි. ඉතින් සෙනසුරාදා ලියලා ගියපු ඒ වැඩ පෙන්ඩිං ලිස්ට් එකත් ලින්ක් කරගෙන අද කරන්න තියෙන වැඩ ටික මුලින්ම ලියා ගන්නවා. අද උදේ එනර්ජි එකක් නැති හින්දා මම ටිකක් ලේසි වැඩ ටික උදේ වරුවේ දාගන්නවා. ඊට පස්සේ ටිකක් හවස් වෙද්දි පොඩ්ඩක් එනර්ජි එක එනවා. එතකොට තමයි මම අමාරු වැඩ ටික හවස් වරුවේ දාගන්නේ. ඉතින් මම මගේ එනර්ජි එක පිළිවෙලට මේ විදිහට මගේ ප්ලෑන් කරගන්නවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ජොබ් එකක් කරන කෙනෙක්ට තියෙන ටයිම් එක මදි අපිට තියෙන වැඩ ටික කරගන්න. මේ කියන මටත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් හරිම ස්ට්‍රගල් කරනවා, ගොඩක් ස්ට්‍රගල් කරනවා අපේ තියෙන ටයිම් එකට අපිට අදාළ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න. ඉතින් මේ එනර්ජි ලෙවල් එකට අනුව රූටින් එක හදාගන්න එක ගොඩක් වටිනවා. ඉතින් ඕක හැමදේම කරන්න බෑ. ප්‍රැක්ටිකලි වෙන දෙයක් නෙමෙයි. අපි කොච්චර කිව්වත් එක දවසක් හරි තියෙන්න පුළුවන් බෝරින් ඒ වගේම කරගන්න කිසිම වැඩක් කරගන්න බැරි එහෙම දවස් තියෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයි. හැබැයි ගොඩක් වෙලාවට මැජොරිටි ඔයාලගේ දවස් වලින් ඔයාලා මේ වගේ දවස් තියාගන්න. එතකොට විශේෂයෙන්ම සඳුදා ඉතින් ඔයාගේ එනර්ජි ලෙවල් එක අනුව ප්ලෑන් කරලා දවසේ වැඩ ටික ඉවර කරගන්න. එතකොට හිතට සතුටුයි, බය නැතුව ගෙදර යන්න පුළුවන්. කිසිම ගිල්ට් එකක් නැහැ. ඉතින් ඒ තත්ත්වෙට එන්න හොඳට මහන්සියලා වැඩ කරන්න ඕනි. හાર્ඩ් වර්ක් නෙමෙයි මම කියන්නේ මෙතනදී ස්මාර්ට් වර්ක් කරන්න කියලා. ඒකම තමයි දැන් තියෙන තාක්ෂණීය දියුණුවත් එක්ක අපිට ගොඩාක් ඇප්ස් තියෙනවා සහ අපිට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් තියෙනවා. ඉතින් ඉස්සර වගේ දේවල් නෙමෙයි. ඉතින් හරි වැඩ ලේසි කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒ ගැන දැනුමක් අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට මම ඔයාලට ගේන්නම් පොඩි ටිප්ස් මම යූස් කරන ටිප්ස්. එතකොට ඔයාලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ කලින් ඉඳන් වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා මම පීච් ටී බොන්න හරි ආසයි. ඉතින් පීච් ටී පැකට් එකක් තියාගෙන ඉන්නවා ග්‍රීන් ටී පැකට් එක.
ග්‍රීන් ටී නෙවෙයි normal ටී පැකට් එක. ඉතින් ඕක ඉතින් උණු වතුරට දාලා සැරින් සැරේ බොනවා. මේක කූල් කරලා බිව්වමත් ගොඩාක් රහයි. සීනි දාලත් බොන්න පුළුවන්. හැබැයි සීනි නැතුව බිව්වම තමයි රස වැඩිම. ඉතින් උදේ ජිම් එකට යන්න බැරි වුණාට අනිවාර්යෙන්ම හවස යනවා කියලා තමයි මං හිතාගෙන ගෙදරින් ආවේ. ඉතින් ජිම් බෑග් එකත් රෙඩි කරගෙන මං ආවා අද අනිවාර්යෙන්ම හවස ටිකක් කලින් හරි ඔෆ් වෙලා ජිම් එකට යනවා කියලා. මොකද මට ආයේ ට්‍රැක් එකට එන්න ඕනේ. උමනාව හොඳටම තියෙනවා. ඉතින් මොන හේතුව ආවත් මොන බාධකේ ආවත් අපිට උමනාව තියෙනවා නම් ඕනම දෙයක් කරගන්න අනිවාර්යෙන් මේ දේ අපිට කරගන්න පුළුවන්. අපිට ඕනේ පුංචි මොටිවේෂන් එකක් විතරයි. එතකොට ඇත්තටම අපිට ඕන කරන ජීවිතය ඕන කරන දෙයක් තියෙනවා නම් ඒකට අපි ප්ලෑන් කරනවා නම් අපේ පැත්තෙනුත් උපරිම උත්සාහය තියෙන්න ඕනේ. එහෙම නැතුව කවදාකවත් අපිට කිසිම දෙයක් ලං කරගන්න බෑ. weight loss journey එකේ මම ඉගෙන ගත්ත හොඳම පාඩම තමයි ඇත්තටම අවුරුදු 2ක් තිස්සේ මම මේ ජිම් එකටම ඇවිල්ලා තිබුණා. ඒත් මට බර අඩු කරගන්න හම්බුනේ මෙන්න මේ මෑතකදී මේ මාස කීපෙදී විතරයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මම තේරුම් ගත්තේ නැහැ මම කන බොන දේවල් මම ඒ කියන්නේ දැන් මම පැයක් හිතමුකෝ මම ඉන්නේ ජිම් එකේ පැයයි. හැබැයි අර ඉතුරු පැය 23ම මගේ දවසේ ඉතුරු පැය 23ම මගේ ජීවිතේට බලපානවා කියන එක මට තේරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මම මේ පැයේ කරන දේවල් වලින් කිසිම විදිහකට මට මගේ ජීවිතේ වෙනස්කමක් වෙන්නේ නැහැ. හැබැයි අර කරන 23 පැය 23 කරන දේවල් තමයි බලපාන්නේ. ඉතින් මං කන බොන දේවල් මම එක තැනක ඉඳන් ඉන්නවා නම් මගේ ස්ටෙප්ස් ගාන ඒ හැම දෙයක්ම සහ නින්ද විශේෂයෙන්ම ඒ දේවල් තමයි ඇත්තටම බලපාන්නේ weight loss journey එකට. ඉතින් මට තිබ්බ ලොකුම අභියෝගය තමයි කෑම බීම එක. මොකද මම ගොඩක් ලොකු පෝෂන් එකක් කාපු එක්කෙනෙක් සහ ගොඩක් සීනි දේවල් සහ අර ෆාස්ට් ෆුඩ් දේවල් කාපු එක්කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට ඩයට් එක මේන්ටේන් කරනවා කියන ලොකු අභියෝගයක්. ඉතින් ඒකයි මගේ බර අඩු වුණෙත් නැත්තේ මෙච්චර කාලෙකට. ඉතින් මම කරපු එකම ට්‍රික් එක තමයි මට මැච් උනේ මම ආස කෑම එක මීල් එකක් මං හදාගත්තා. ඒක විතරයි කන්නේ. 1 meal a day කරා. ඉතින් මේ මීල් එකත් ගොඩාක් කැලරි තියෙන, ප්‍රෝටීන් ගොඩාක් තියෙන රසම රස කෑම එකක් තමයි හදාගත්තේ. ඉතින් මගේ vlogs වලත් මම පෙන්නලා තියෙනවා මං කාපු බීපු දේවල්. මුල් කාලේ මම ප්‍රෝටීන් ගොඩාක් තියෙන කෑම කෑවා ට්‍රැක් එකට එන්න. ඊට පස්සේ ටිකින් ටික මම ගන්න මීල් එකට එක් ෆැට් වැඩි කරා, චීස් ಜಾති වැඩි කරා. ඒ වගේ වෙනස්කම් කරා. ඉතින් මගේ එකම ට්‍රික් එක තමයි මං ආසම විදිහට රසම රස විදිහට එක මීල් එකක් දවසට කෑවා ප්‍රෝටීන් ගොඩක් දාලා. ඒ අතරතුරේ බඩගින්න එනකොට මම ස්නැක්ස් කෑවා. සීනි ක්‍රේවිං ආවහම, ෂුගර් ක්‍රේවිං ආවහම මම ඒකට ෂුගර් ප්‍රී චොක්ලට් එකක් කෑල්ල දෙකක් කෑවා. ඊට පස්සේ තව පළතුරු කෑවා. ඒ වගේ ගොඩාක් දේවල් කරා. ඒ හින්දා මම මේ ජර්නි එක හරිම ආසාවෙන් සතුටින් තමයි ආවේ. කිසිම දුකකින් නෙමෙයි මං කෑම පාලනය කරා කියලා මම මේ weight loss journey එක කරේ. හරිම ආසාවෙන් සතුටින්ම ගත කරපු මාස කිහිපයක් තමයි මේක. ඉතින් මං ගත්ත ලොකු achievement එකක්. ඒ හින්දා මං හරි සතුටින් මේ ජර්නි එක ඉස්සරහටම කන්ටිනියු කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් කවුරුම හරි ඉන්නවනම් ඩයට් එක ප්‍රශ්නයක් තියෙන මගේ වීඩියෝ දකින්න ඇති. ඒ මේල්ස් මම හදාගත්තු ඒවා. ඉතින් ඔයාලට chat GPT එකෙන් උනත් උදව් ගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර තියෙන බඩු ටික දාලා මේකෙන් රස කෑම එකක් හදලා දෙන්න කියලා. එතකොට chat GPT එක ලස්සනම රස මෙනු එකක් ඔයාට දෙයි. රෙසිපි එකක් දෙයි. ඉතින් ඒ වගේ හදන්න පුළුවන්. නැත්නම් අර TikTok එකේ හරි Instagram එකේ ඕන තරම් තියෙනවා. ඒවෙන් බලන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි ගෙදර ආපු ගමන් මම කිව්වා වගේ කෑම එකක් හදන්න යන්නේ. මොකද හෙට ඉඳලා කෑම නෑ මොකුත් මට. ඉතින් ප්ලෑන් එකේ ඉන්න ඕනේ හින්දා මං හිතුවා කෑමක් හදාගන්න කියලා. ඉතින් මං හිතුවා අද ගෙදර පාස්තා තිබුණා, ස්පැගටි තිබුණා, මීට් බෝල්ස් හදලා
ස්පැගටි හදන්න තමයි ඉන්නේ. ස්පැගටි මම දැම්මේ ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපි පෝෂන් එකක් කන ස්පැගටි ප්‍රමාණය තියෙන එක මට දවස් 3කට වගේ දැම්මේ. එතකොට මම කප් භාගයක් වගේ ස්පැගටි හිටින්න එක දවසට මීට් බෝල්ස් ගොඩක් දාලා තමයි කන්න යන්නේ. මේකට මම දැම්මා ගොඩක් එක ස්පයිසස් දාලා සෝස් එකක් හදාගත්තා. ඒ සෝස් එකට සෝයා සෝස් දැම්මා. ගෙදර තිබුණ චිකන් කාරි වගේක් චිකන් කාරි ටික දැම්මා. තව ටොමැටෝ සෝස් දැම්මා. ඒ වගේ මීරිස් දැම්මා. ඒ අවශ්‍ය කරන 3-5 යම ටික ඔක්කොම දාලා සෝස් එකක් හදාගත්තා. ඒකෙන් තමයි රස ගන්නෙ. ඉතින් කලින් සෝයා මගේ ස්පැගටි ටිකයි මීට් බෝල්ස් ටිකයි හොඳට තම්බලා ඊට පස්සේ තමයි ඒක ටෙම්පරාදුවට මම දැම්මා සුදු ලුණු නයි මිරිස් ওই ටික දාලා ඊට පස්සේ මේ සෝස් එක දාලා සෝස් එකක් විදිහට හදලා ඊට පස්සේ තමයි මම ස්පැගටි ටිකයි මීට් බෝල්ස් ටිකයි දැම්මේ. අන්තිමට තමයි ලුණු ක්‍රන්ච් එක එන්න ලුණුයි අනිත් නයි මිරිස් ටිකයි දැම්මේ. ඉතින් ওই විදිහට ඇදුවම මාරම රසයි. අර සෝස් එකෙන් පුදුම රසක් ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් ලොකු දෙයක් අද දවසේ වුණ නැති වුණාට මං හිතුවත් දවසත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් හෙටත් මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ඔයාලත් එක්ක ආයෙ හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.